ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ අධිකරණ නායක රාජකීය පූජ්‍ය පඬිත හේන්පිටගෙදර ඥානසීහාභිදාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අන්තිම වශයෙන් ගුවන් විදුලියේදී කර ධර්ම දේශනාව 1981 ජූලි 25 වෙනිදා ගුවන් විදුලි කාර්යාලයේදී පටිගත කළා. දැන් ඔබට ඇසෙන්නේ උන්වහන්සේගේ අවසන් වරට ගුවන් විදුලිය මගින් දේශනා කළ ධර්ම දේශනයයි. සදහවත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්ති. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විහරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ සබ්බම්. ආම භන්ති. සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තත්තකතමං දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පි චං ලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. පින්වත්නි, අද මගේ ධර්මදේශනාවේ මාතෘකාව දුක්ඛ ආර්ය සත්‍ය ගැන තථාගතයන් වහන්සේ විසින් වදාන ලද මාතෘකා පාඨයක්.
මේ මාතෘකා පාඨයේ මම සඳහන් කළේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කිරීමට නොවේ. එහි අගටම සඳහන් වෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන සඳහන් වන පංච උපාදානස්කන්ධ පිළිබඳව ධර්මකට පටලැවිලි සහිත තත්වයක් පෙනෙන්නට තිබෙන නිසා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන දෙක අතර තිබෙන තත්වය පැහැදිලි කර ගැනීම පිණිසයි. මා මේ ධර්මදේශනාවෙන් දක්වන කරුණු අපේ ධර්මදර මහාස්තවිරයන් වහන්සේලාටත් බුද්ධ ධර්මයේ පිළිබඳව කල්පනා කර බලා ඇති උගත් පුද්ගලයන්ගේ සැලකිල්ලටත් භාජන විය යුතුයි කියලා මම අදහස් කරමු. මායිසේ කියන්නේ අට කතාව බුදුන් වදාළ පෙළ අද අපි විග්‍රහ කරන ආකාරය කියන මේ තුන් පැත්තෙන්ම මේ උපාදාන ස්කන්ධ පිළිබඳ යම් කිසි අවුල් සහගත තත්වයක්, ඒ කියන්නේ නිගමනයට පත්වෙන්න බැරි තත්වයක් තිබෙන බව මට පෙනී ගොස් තිබෙන නිසා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා එකම මාතෘකාවක් දෙවදෑරුම්ව ධර්මයේ සඳහන් වන බව බොහෝ දෙනෙක් දන්නවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය දුකයි කියලා වදාළේ නැහැ. උන්වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලායි. එනම් පංච උපාදානස්කන්ධය දුකයි. එතකොට පංචස්කන්ධය එකක්, පංච උපාදානස්කන්ධය තවත් එකක්. පංචස්කන්ධය පිළිබඳව හිතෙන් තණ්හාව මුල් කරගෙන අල්ලා ගැනීම පංච උපාදානස්කන්ධයයි කියලා බොහෝ තැන්වල විග්‍රහ වෙනවා. මම හිතනවා අට කතාවල විසුද්ධි මාර්ගයේ ඇතුළු පොත්වලත් ඒ අදහස ප්‍රකාශ වෙනවා. මොකද්ද? අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තණ්හා සහගත හිතින් බදා ගැනීම. උපාදාන කියන්නේ බදා ගැනීම කියලයි අදහස ප්‍රකාශ කරන්නේ. හිතින් බදා ගැනීම, තෘෂ්ණා සහගත හිතින් බදා ගැනීම උපාදාන ස්කන්ධය කියලා බොහෝ දෙනා කියනවා, අහන්න ලැබිලා ඇති. උපාදාන යන වචනේ තේරුම බදා ගැනීමද, එහෙම නැත්නම් යමක් බදා ගන්නවද, බදා ගනු ලබනවද? තණ්හාසගත හිතින් යම් කිසි ධර්මයක් බදා ගනු ලබනවද, බදා ගැනීමද කියන මේ අදහස් දෙක ධර්මක මතභේදයට ගොදුරු වෙනවා. අපි බලන්න ඕනේ උපාදානං කියන මේ වචනය තවත් යෙදිච්ච තැනක්. ඒ අනුව මේකේ යම් කිසි නිගමනයකට වැටෙන්නට පුළුවන්. සංයුත්ත නිකායේ සලායතන වග්ගයේහි වච්චගොත්ත බමුණා විසින් ප්‍රශ්නයක් අහපු එකක් සඳහන් වෙනවා. මොකද්ද වච්චගොත්ත ඇහුවේ? යස්මින් පන භෝගෝතම සමයේ අච්චි වාතේන කිත්තා දූරම්පි ගච්ඡති ඉමස්සපන භවංගෝතමෝ කිං උපාදානස්මින් පඤ්ඤාපේති. භවත් ගමුතමයන් වහන්සේ යම් කිසි වේලාවක ගිනිදැල් වාතයෙන් ගෙන යන ලද්දේ දුරට යන්නේද? මේ අවස්ථාවට භවත් ගෞතමයන් වහන්සේ
උපාදානීය කොට දක්වන්නේ කුමක්ද? ඒ කියන්නේ හේන් වලට එහෙම ගිනි තිබ්බහම ආකාශයේ හුළඟට ගෙනියන ගිනිදල් කොටසක් උඩ යන බව අපි හැම දිනාටම වගේ දකින්න ලැබී තිබෙනවා. වචාහන්නේ ඒ උඩ යන ගිනිදල් වලට උපාදානය මොකද්ද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාලා යත්මින් පනව වච්ච අච්චි වාතේන කිත්තා දූරම්පි ගච්ඡති තමහං වාතුපාදානං වදාමි වාතෝයි තස්මින් තමේ උපාදානං හෝති. වච්චය යම් වෙලාවක දුරට ගිනිදල් ආකාශයෙහි ගෙනියනවා නම් එහි උපාදානයේ වාතයයි. වාතයේ උපාදානය කොට ඒ ගිනිදැල් යනවායි කියලා මම පිළිගන්නවා. එතකොට ඒ උඩට යන ගිනිදැල් වලට උපාදානය වන්නේ වාතයයි. එතකොට උපාදානය යන්නේ බුදුහාමුදුරුවෝ අදහස් කළේ අල්ලා ගන්නා ධර්මය. අල්ලා ගැනීම නොවේ. වාතය අල්ලාගෙනයි ගිනිදැල් ගමන් කළේ. එසේනම් යම් කිසිවෙකු විසින් යමක් අල්ලා ගනු ලැබේද එය උපාදානයයි. එසේනම් පංච උපාදානස්කන්ධ කියන්නේ තණ්හාසහගත හිතින් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුයි. අත වශයෙන් ඒක එහෙමම වෙන්න වටිනවා. මක්නිසාද? සත්වයාගේ මෙලොව හා පරලොව දෙක අතර සම්බන්ධය යන්නේ පංච උපාදානස්කන්ධය නිසා. පංච උපාදානස්කන්ධය. තථාගතයන් වහන්සේට කලින් වෛදිකයන් පිළිගෙන තිබුණා සත්වයාගේ මරණයෙන් පස්සේ යම් කිසි ධර්ම කොටසක් පරලොව කරා යනවා කියලා. ඔවුන් පිළිගෙන තථාගතයන් වහන්සේ ඒ ලක්ෂණ තුනම කඩා දැම්මා. සදාකාලිකත්වයක් නැති බව ප්‍රකාශ කළා. පරිවර්තනයක් නැති කිසිම ධර්මයක් මේ ලෝකයේ තුල නැහැ කියලා උන්වහන්සේ ඔප්පු කළා. ඒ කියන්නේ අනුක්‍රමයෙන් වෙනස් වෙමින් යන ධර්ම પરම්පරාවක් නොවන කිසිවක් නැති බව ප්‍රකාශ කළා. ඒ වගේම සත්වයාට තමා වසඟෙහි ඒ ධර්ම පවත්වාගත නොහැකිය කියන එක ඉස්පුට කළා. සත්‍යකයා සමග වාද කළේ ඒ කාරණේ මුල් කරගෙන. නමුත් උන්වහන්සේ කොතැනකදීවත් ප්‍රකාශ කළේ නැහැ, වදාරේ නැහැ. මෙලොවින් පරලොව කරා යන ධර්ම પરම්පරාවක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළයි කියලා මට නම් දකින්න ලැබිලා නැහැ. සත්‍යයාගේ මරණයේදී ඒ ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අතහැරලා දාලා යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන උපාදානස්කන්ධයක් පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධ පහයි සත්වයාගේ මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙන යන්නේ. සමහර විට අපේ ධර්මදරයන් වහන්සේලා මරණයේදී සත්වයාගේ සිත නිරුද්ධ වෙනවය. දෙවන භවයක මව් කුසක කර්මානුරූපව අමුතුවෙන් සිතක් පහළ වෙනවය කියන ධර්මයක් දේශනා කරනවා. පොත්පත්වල ලියා තිබෙනවා කියන එක කවුරුත් දැකලා ඇති අහලා ඇති. මා දුටුවේ නෑ මෙතෙක් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක
ඔය අදහස උන්වහන්සේ වදාරා තිබෙන බව. මරණයේදී සිත නිරුද්ධ වෙන බවත්, දෙවන භවයේ මව් කුසක අමුතුවෙන් සිතක් පහළවන බවත්, ඔය බඳු දේශනාවක් මොනම සූත්‍රයක හෝ බුදුරජාණන් වහන්සේ වදාළායි කියලා මම නම් දැකලා නැහැ. මම දැකලා තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ විඥානංචහි ආනන්ද මාතු කුච්චින්න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං මාතු කුච්චින් සමුච්චිතතාති. පටිච්ච සමුප්පාදය ගැන විග්‍රහ කරන තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා, විඥානංචහි ආනන්ද මාතු කුච්චින්න ඔක්කමිස්සත. ආනන්දය පුද්ගලයාගේ විඥාණය, ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න විඥාණය, කර්මානුරූපව මව් කුසකට ගිහින් ඇතුළත් වන්නේ නැතිනම් අපිනුකෝ නාම රූපං මාතු කුච්චින් සමුච්චිතතාති. නාම රූප දෙකක් මව් කුසක් තුල එකට එකතු වෙනවද කියලා ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා. නොහේතං භන්තේ, නෑ එහෙම වෙන්න නම් බෑ. දැන් එතකොට උන්වහන්සේ අවධාරණයෙන්ම මව් කුසක් ඇතුළට විඥානයේ ඇතුළත් වන බව මෙහිදී ප්‍රකාශ වුණා. එච්චරකුත් නෙවෙයි. ඊළඟ වැකියේදී විඥානංචහි ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්වා වොක්කමිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තථාය අභිනිබ්බති සදාති. ආනන්දය විඥානයේ මව් කුසට ඇතුළුව නැවතත් මව් කුසෙන් ඉවත්ව යන්නේ නම් ඔක්කමිත්වා වොක්කමිසත. ඔක්කමිත්වා කියන්නේ ඇතුළත් වී, වොක්කමිසත එයින් ඉවත්ව යන්නේ නම් මව් කුස තුලින් නාම රූප දෙකක් දිහි වෙනවද? මව් නාම රූප දෙකක් ඇති දරුවෙක් වදනවද, ප්‍රසූත කරනවද? නොහේ සම්බන්ති. ඒත් නෑ කිව්වා. ඒ කියන්නේ මොකද? ඇතම් විට යම්කිසි පුද්ගලයෙක් ප්‍රතිසන්දි අවස්ථාවේ ඉදිරිපත් වූ කර්ම ශක්තිය අනුව යම්කිසි මව් කුසකට ඇතුල් වෙනවා. විඥානේ. ඒ මව් කුසේ මාසයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, සමහර විට 6ක් 7ක් තරම් කාලයක් ඒ සත්වයා ඒ දරු මව් කුසේ ඉන්නවා. ඒ මාස කිහිපය ගත වෙනකොට ඔහු ඒ මව් කුසේ ප්‍රතිසන්දිය ලැබාපු කර්ම ශක්තිය අවසానයි. ඊළඟට එන්නේ ඒ මව් කුසේ ඉන්න බැරි, ඒකට නොගැලපෙන එක්කෝ උදාර කුසල ශක්තියක්, එක්කෝ නැත්තම් පාප කර්ම ශක්තියක්. ඒ දෙකෙන් කොයි කාවත් උසස් කුසල ශක්තියක් ආවොත් වෙනත් පින්වත් මව් කුසක උපදින්න වෙයි. පාප කර්ම ශක්තියක් ආවනම් ඒකට ගැලපෙන මව් කුසකට ඇතුල් වෙන්න වෙයි. මේ මව් කුස අතහැර යනවා. එහෙම අතහැර ගිය අවස්ථාවල් වලදී මව්වරු මස් වැදලි ප්‍රසූත කරන බව මේ අපේ ආරෝග්‍ය ශාලාවල සිද්ධ වන සිදුවීම් වලින් පේනවා. ජීව ශක්තිය පමණක් ඇති මස් ගුලියක් ප්‍රසූත කරලා ටික කලකින් ඒකේ ශක්තිය නැතුව යනවා. ඒ බඳු ඒවා වෛද්‍යශාලා ස්ථානවල ගිනි වතුරේ දාලා දකින්න ලැබෙනවා. ඒ අර මව් කුසට ඇතුල් වූ විඥානයේ යන්ත්‍ර ගියා. සමහර විට යම් යම් සිදුවීම් වලින් අපට ඔප්පු වෙලා තිබෙනවා. ඒ දරුවාගේ විඥානේ යන්ත්‍ර ගියාට පස්සේ මව් කුසේදී
ඒ මව් කුසටම ගැලපෙන වෙනත් කර්ම ශක්තියක් ඇති කෙනෙකුට අර මව්ගේ කුසේ තියෙන මස් වැදල්ලට ඕපපාතිකව ඇතුල් වෙන්න පුළුවන්. එතකොට පිළිසිඳගත්ත දරුවා නෙවෙයි. අතරමඟදී අර පිළිසිඳගත්ත දරුවා යන්න ගියාට පස්සේ ඔහුගේ විඥානය අර අනිත් පුද්ගලයෙකුගේ අන්තරාභවිකයෙකුගේ ඒ මව් කුසට ගැලපෙන කර්ම ශක්තියක් ඇති විඥානයක් ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ප්‍රසූත කරන්නේ අර පස්සේ ඒ මව් කුසට ඇතුල් වෙච්ච දරුවා. එහෙම දේවල් සිද්ධ වෙච්ච ඒවට උදාහරණ තිබෙනවා. කාල වේලාව තිබුණොත් මට සමහර විට ඒකක් කියන්නත් පස්සට ඉඩ තිබෙනවා. දැන් ඔයින් මා පෙන්වුවේ තථාගත දේශනාව නම් මේ භවයේ සිටි පුද්ගලයාගේ විඥාණය අන්තරාභවයක් තුලට ගොස් කලක් එහි පැවති පසුව කර්මානුරූපව යම් කිසි මව් කුසක් කඩා ඇදෙන බවයි. එසේ නැතුව ඒ පුද්ගලයාගේ මරණයේදී සිත නිරුද්ධ වෙන බවක්, ඒ වගේම පටිච්ච වෙනත් හිතක් වෙන භවයක මව් කුසක පහළ වන බවක් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල නම් සඳහන් වෙලා නැහැ. මේක අට කතාව විසින් ගොතනු ලැබූ අමුතු කරුණක් මිස දේශනාවට මේක සම්බන්ධ නැහැ. එසේනම් මෙලව හා පරලොව අතර ගමන් කරන ධර්මය කුමක් විය යුතුද? මා පිළිගන්නා හැටියට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය යන හතර සහිත විඥාන උපාදානස්කන්ධයයි. කිසිම විටක විඥාණය රූප වේදනා සංඥා සංඛාර කියන අනික් ධර්ම හතර නැතුව කවදාවත් කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි දේශනා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි දේශනා වෙනවා. ඒ කොතනද? මඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරේහි විඥානස්ස ආගතින් වා ගතින් වා හිතිය චුතින් වා උපපත්තින් වා උද්ධින් වා විරුල්හින් වා පඤ්ඤාපිස්සාමීති නේතං තානං විජ්ජති. මේ මොකද වදාළලා තියෙන්නේ? මම රූපස්කන්ධයෙන් තොරව, වේදනාස්කන්ධයෙන් තොරව, සංඥාස්කන්ධයෙන් තොරව, සංඛාරස්කන්ධයෙන් තොරව, විඥානස්කන්ධයගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් මම පනවනවයි කියන එකක් කිසි කාලක වෙන්නට බෑ. කිසි කාලක වෙන්නට බෑ. ඒ මොකද? විඥානයේ යම් තැනකනම් පවතින්නේ. ඒ පවතින තැන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පැවතිය යුතුයි. ඒක කිසි විටකවත් විඥානයේ තනිව ගමන් කිරීමක් නෑ. එසේනම් තණ්හාව විසින් සිතින් අල්ලා ගනු ලැබූ රූපස්කන්ධය විඥානයේ සමග යනවා. ඒ මේ ඕලාරික රූපස්කන්ධය නෙවෙයි. ඒ කියන්නේ මේ අපේ ඇට සම්මස්නහර ස්කන්ධය මෙලොවට ඉතිරි වෙලා ඒක වලලා දානවා, පුච්චලා දානවා. එසේනම් මේ ඊළඟට ඉතුරු වෙන්නේ මොකද්ද? රූපස්කන්ධය. මේ ශරීරයෙන් යට ඉතුරු වෙන නාමස්කන්ධය. ඒ කියන්නේ රූපස්කන්ධේ නාමයක් වශයෙන් දක්වනු ලබන රූපස්කන්ධය.
ඒ කියන්නේ පොට්ටපාද සූත්‍රයේ වදාළ බුදුරජාණන් වහන්සේ තයෝ මේ පොට්ටපාද අත්තපටිලාභ. පොට්ටපාදේ අත්තපාව පටිලාභ තුනක් තිබෙනවා. ශරීර තුනක්. කුමක්ද? ඕලාරිකෝ අත්තපටිලාභෝ කබලීකාරාහාර භක්ඛෝ. කපා කෑම කා පෝෂණය කරන මේ ඕලාරික ශරීරයේ සහිත ස්කන්ධේ රූපස්කන්ධේ. මනෝමය අත්තපටිලාභෝ රූපී සබ්බංග පච්චංගී අහිනින්දියෝ. තව රූපයක් තිබෙනවා මනෝමය අත්තපටිලාභෝ. ඒක මනෝමයයි. ඒ රූපී රූපයක් සහිතයි. අහිනින්දියෝ සබ්බංග පච්චංගී හැම අත්පාදී අංගපසංගවක්ම තිබෙනවා. ඒ වගේම අහිනින්දියෝ සියලුම ඉන්ද්‍රියයන්ගෙන් යුක්තයි. ඒ මොකද්ද? මනෝමය අත්පටිලාභය. ඒ මනෝමය අත්පටිලාභය දැනට අපේ සිරුර ඇතුළෙම තිබෙනවා. ඒක ඊටාම ප්‍රසිද්ධ කරුණක් වශයෙන් දැන් ප්‍රකටයි. ආරෝග්‍ය ශාලාවල ශල්‍ය කර්ම කරන අවස්ථාවේදී වෛද්‍යවරු ලෙඩා සීනති කරවනවා. ශල්‍ය කර්මය කරලා අවසාන වෙලා ලෙඩා සීහි ගැන්වුවට පස්සේ ලෙඩා කියනවා මගේ මේ බඩ බලනවා මා බලාගෙන. ඔබ කොහෙද හිටියේ? මේ මෙතන හිටගෙන. අහවල් තැන කපුවා, අහවල් දොස්තර මහත්තුරු මේ තම මැහුවා. ඔක්කොම සේරම විස්තර කියනවා. සී වෙනකොට අර මනෝමය ශරීරය ඕලාරික ශරීරය ඇතුළට කිමිදෙනවා. එච්චරක් නෙවෙයි. තථාගතයන් වහන්සේ බොහෝ තැන් වලට වැඩි මනෝමය තමන් වහන්සේගේ මනෝමය රූපයෙන් බව පේනවා. සංගතනිකා ඉද්ධිපාද සංයුත්තේ තියෙනවා ආනන්ද හාමුදුරුවෝ අහල බුදුහාමුදුරන්ගෙන් අභිජානාතිකෝපන භන්තේ භගවා මනෝමයන කායේන බ්‍රහ්ම ලෝකං උපසංකමිතා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද? ඔබ වහන්සේ මනෝමය කයින් බ්‍රහ්ම ලෝකයට වැඩිය බව. අභිජානාමි ක්වාහං ආනන්ද මනෝමයන කායේන බ්‍රහ්ම ලෝකං උපසංකමිතා. ආනන්දේ මම දන්නවා මනෝමය කයින් මම බ්‍රහ්ම ලෝකයට ගිය බව. එතෙන් ආනන්ද හාමුදුරුවෝ අදාළලා තියෙනවා ඕපපාතීය භන්තේ භගවා මනෝමයන කායේන බ්‍රහ්ම ලෝකං අගවාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මනෝමය කයින් බ්‍රහ්ම ලෝකයට වඩින්නට ඕපපාතී වුණා නේද කියලා. බොහොම හොඳ වචනයක් ආගෙතන තියෙනවා. මේ ඕපපාතී කියන්නේ කුමක්ද කියන එක බොහොම අමාරු වෙලා තිබුණා විසඳ ගන්න. අපේ අටුවාවල නිකම්ම නෙළුම් මල් මැද්දේ කුමාරවරු 15 කරලා තිබෙනවා. මහා පරිමුඛ වාරේ. මව්පියන්ගේ සම්බන්ධයක් නැතුව නිකම්ම නෙළුම් මල් මැද්දේ දරුවෙක් පහළ වෙනවයි කියලා ප්‍රකාශ කළොත් අද වැනි කාලයක කොයිතරම් මෝඩ වචනයක්ද කියලා අද ලෝකයේ උගත් අය hina වෙනවා. ඕවාදී කියන්නේ නිකම්ම පහළ වීම නෙමෙයි. මනෝමය කයින් යමක් තුරට පිවිසීම. මම අර කලින් කිව්වා යම් මව්කුසක දරුවෙක් මාස කිහිපයක් ඉඳලා ඒ දරුවගේ විඥානයේ ඉවත් වෙලා ගියොත් කර්මානුරූපව ඒ දරුවගේ විඥානයේ ගැබ් වෙලා මව් කුසේ තිබිච්ච ඒ රූපයට දරු රූපයට ඒහා සමාන කර්ම ශක්තියක් ඇති අන්තරාභවිකයේ කුබේ විඥානයේ අතුල් වෙනවයි කියන එකක් මම කිව්වා. ඒකට උදාහරණයක් තියෙනවා කියේ. අතන ඕපපාතිකත්වයේ ඒකච්චේ මනුස්සා කියලා මහා සීහනාද සූත්‍රයේ සඳහන් කළේ ඒකයි.
ඇතම් මිනිස්සු ඕපපාතිකව උපදිනවා. ඇතම් අවස්ථාවල් වල මරුණු පුද්ගලයන්ගේ මල සිරුරු වල හෘදය වස්තුවේ උණුසුමගත වෙන්නට කලින් අන්තරාභවිකයේ ඒ මල සිරුරට ඇතුල් වෙච්ච අවස්ථා අද කොටෙක්වත් ලෝකේ නොයෙක් රටවල සිදුවීම් වලින් ඉස්පුට වෙලා තිබෙනවා රජයේ විසින් ස්ථිර කළ ප්‍රවෘත්ති අනුව. එයාගේ දේවල් නොයෙක් පොත්පත්වල තියෙනවා. මරුණු පුද්ගලයෙකුගේ සිරුර ඇතුළට එක්තරා කාල සීමාවක් ඇතුළත වෙනත් අන්තරාභවිකයක් ඇතුල් වෙලා නැගිටිනවා. ඔහු කියනවා මම අහවල් ප්‍රදේශයේ අහවලා. කලින් හිටිය පුද්ගලයාගේ ගෙදරදීම ඒ ඇඳේම නැගිටලා එහෙම ප්‍රකාශ කරපු අවස්ථා මහත් සංඛ්‍යාවක් තිබෙනවා. අන්න ඕපපාතිකත්වය. එනිසා මනෝමය කයින් ප්‍රතිසන්දිය ලැබීම ඕපපාතික වෙනවා ඇතම් අවස්ථාවල. සාමාන්‍යයෙන් මෞඛිකකට ඇතුල් වෙලා විඥානයේ ඇතුල් වෙලා දරුවෙක් පහළ වීම නෙමෙයි. වෙන දරුවෙක් ප්‍රතිසන්දිය ලැබලා ඉන්නේදී ඒ හිතිය ශරීර කූඩුවට වෙනත් අන්තරාභවිකෙක් ඔහු තල්ලු කරලා හෝ ඔහු ඉවත් ගියාට පසු හෝ ඒ සිරුර ඇතුළට ඇතුල් වීම ඕපපාතිකත්වය. දැන් එතකොට මා මේ පනහන් කලේ මෙතේ මෙලවින් චුත වෙච්ච පුද්ගලයාගේ රූපස්කන්ධයයි මනෝමය රූපස්කන්ධයයි ඒ රූපස්කන්ධය හා සම්බන්ධ වේදනාවයි ඒ රූපස්කන්ධය හා සම්බන්ධ සංඥාවයි මේ චෛතසික සංඛාර වේග ධාරාවයි විඥානයයි තුනම අන්තරාභවයේ තුර ටික දවසක් ඉඳලා ගත කරලා පාවෙමින් තිබිලා කර්මානුරූපව කුසකට ඇතුල් වෙනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ මේ සුත්තිය පරිසන්දිය අතර මේ කපොල්ල පිළිගෙන තිබෙනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ විදිහේ සුත්තිය පරිසන්දිය අතර කපොල්ලක් අන්තරාභවයේ පවතින කපොල්ලක් මන පොතේ සඳහන් වෙනවද කියලා. ඔව්. මම කලින් සඳහන් කළා වච්චගොත්තගේ ප්‍රශ්නයක් ගිනිදැල් පිළිබඳ. ඒ ප්‍රශ්නේ අහුවට පස්සේ වච්චගොත්ත අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. යස්මින් පන භෝගෝතම සමයේ සත්තෝ ඉමංච කායං නික්ඛිපති අඤ්ඤතරංච කායං අනුපපන්නෝ හෝති ඉමත්තපන භාංගෝතමෝ කිං උපාදානස්මින් පඤ්ඤාපේති. ගෞතමයන් වහන්සේ යම් කිසි සත්වයෙක් ඉමංච කායං නික්ඛිපති මේ ශරීරයත් අතහැර දමනවා. ඒ කියන්නේ මැරෙනවා. අඤ්ඤතරංච කායං අනුපපන්නෝ හෝති වෙනත් කයකට ඇතුළුුනේ නැහැ. එතකොට මෙතනින් මැරුණා තව කයකට ගියේ නැහැ. එතකොට මැද්ද කපොල්ලක් තියෙනවා. සත්තෝච අඤ්ඤතරං කායං අනුපපන්නෝ හෝති. ඉමස්සපන භවංගෝතමෝ කිං උපාදානස්මින් පඤ්ඤාපේති. මෙන්න මේ මැද තත්වයේහි ඒ සත්වයාගේ පැවැත්ම ගැන බවත් ගෞතමයන් වහන්සේ උපාදානයේ කොට වදාරන්නේ කුමක්ද? අල්ලාගෙන ඉන්නේ මොකද්ද? එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාලා යස්මින් වච්ච සමයේ ඉවංච කායං නික්ඛිපති සත්තෝච අඤ්ඤතරං කායං අනුපපන්නෝ හෝති තමං තන්නූපාදානං වදාමි තණ්හා සමං විස්ස වච්ච තත්වින් සමයේ උපාදානං හෝති. වච්චය සත්වයේ මේ කයද අතහරිනවා වෙනත් කයකට ගියෙත් නෑ. මමය තණ්හා උපාදානය අල්ලාගෙන ඉන්නවයි කියනවා.
තණ්හා සමංගීස්ස තස්මින් සමේ උපාදානං හෝති. ඒ වෙලාවේ උපාදානයේ අල්ලා ගැනීම තියෙන්නේ මොකද්ද? තණ්හා සමංගී පුද්ගලයාගේ ඒ ප්‍රවෘත්ති අවස්ථාවයි. ඒ කුමක්ද? සම්බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වදාරන්න ඕනේ එහෙම කපොල්ලක් නැත්නම් වච්ඡය යම් වෙලාවක සත්වයක් මේකය අතහරිනවා නම් අවත් කායකට නොගියා කියන්නට අවස්ථාවක් නැහැ. අසුරුකර දෙකක් ඇතුළත මෙතන චුතිය අතන චිත්තයක් පහළ වුණා. ඒ මැද කපොල්ලක් තියෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනේ. නමුත් උන්වහන්සේ දේශනා කළේ නැහැ. යස්මින් වාච සමයේ ඉවංච කායං නික්ඛිපති අඤ්ඤතරංච කායං අනුපපන්නෝ හෝති. එතකොට උන්වහන්සේ පිළිගත්තා ඒ අතර වෙන කායයකට නොගෙයින් මැද කපොල්ලක් තියෙන බව. ඒ අවස්ථාව තණ්හා උපාදානයේ මුල් කොට තියෙන්නේ. ඒ කියන්නේ කුමක්ද? උපාදාන ස්කන්ධ පංචකය. තණ්හාපච්චය උපාදාන. ඒ කියන්නේ අල්ලා ගන්න ආයත. කුමක්ද අල්ලා ගන්න? අල්ලා ගැනීම නොවේ. දවං ඔප්පු කළා කලින් බුදුරජාණන් වහන්සේ උපාදාන කියලා තියෙන්නේ අර ගිනිදැල් වලට වාතය. වාතය අල්ලගෙනයි ගිනිදැල් තියෙන්නේ. දැන් මේ සත්වයා මෙතනින් චුත වෙච්ච සත්වයා දෙවන භවයකටත් ගියේ මව් කුසකටත් ගියේ නැත්නම් ඔහු කුමක්ද අල්ලාගෙන ඉන්නේ? අන්නා සමංගී පුද්ගලයාගේ උපාදානස්කන්ධ පංචකය. මනෝමය රූපේ අසුරු කරගත්ත වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. පහව තියෙනවා. මනෝමය රූපය ඒක අසුරු කරගත් වේදනා, සංඥා, සංඛාර හා විඥාන. දැන් අපි බලමු ඊළඟට චුල්ල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා භික්ඛුණිය විසාක උපාසකයා අතර සාකච්ඡාවක් කරන විට උපාදාන ස්කන්ධය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. එතෙන්දි ධම්මදින්නා භික්ඛුණිය කිව්වේ මොකද්ද? නකෝ ආවුසෝ විසාක පංචේව උපාදානං ඒව පංච උපාදානස්කන්ධා. විසාකය උපාදානියත් එයමයි පංච උපාදානස්කන්ධයත් එයමයි කියන්න බෑ. නකෝ එහෙනම් නපි අඤ්ඤතර පංච උපාදානස්කන්ධේ උපාදානං පංච උපාදානස්කන්ධයෙන් වෙන් වූ එකක් නෙමෙයි උපාදානෙ. එහෙනම් යෝකෝ ආවුසෝ විසාක පංචසු උපාදානස්කන්ධේසු චන්දරාගෝ. අන්න හරියට විවෘත වුණා. විසාකය පංච උපාදානස්කන්ධ පිළිබඳ යම් ආසාවක් චන්දරාගයක් තිබෙනවා. අන්න ඒකයි උපාදානය කියන්නේ. දැන් එතකොට ඊටාම පැහැදිලි පංච උපාදානස්කන්ධ සිතින් අල්ලා ගැනීම. පංච උපාදානස්කන්ධ සිතින් අල්ලා ගැනීම. දැන් එතකොට ප්‍රශ්නේ ඉවරයි. පංච උපාදානස්කන්ධයයි සිතින් අල්ලාගත්තේ. ඒ කුමක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ තේරම උපාදානස්කන්ධ පටිච්ච සමුප්පන්න උපාදානස්කන්ධ. ඒ පටිච්ච සමුප්පන්නේ මොකක් නිසාද? විඥානය යන්නේ පටිච්ච සමුප්පන්නයි. විඥානය ගමන් කොයි වෙලාවෙත් පවතින්නේ පටිච්ච සමුප්පන්නයි. අපි මේ සමහර අය මේ පටිච්ච සමුප්පන්න කියන එක ඇති වෙනවා නැති වෙනවා මැද්දේ කපොල්ලක් තියෙනවා එකක් ඇති වෙනවා නැති වෙනවා කියලා තේරුම් අරන් තියෙනවා. සම්පූර්ණ වැරදිනේ. වාහනයක් පාරේ දුවනවා 60ක් පැයට 60ක්ම 60ක් 70කින්.
ඔය වාහනේ හැම මොහොතකදීම ඇති වෙමින් යන්නේ. ඒ මොකද අපේ බුදුදහමේ ඇටියට ඒක පරිවර්තනය වෙනවා. තියෙන తත්වයේ දිගටම පරිවර්තනය වෙමින් යනවා. ඒක පළමු කාර්යක නැති වෙලා වෙන කාර්යයක් පහළ වෙන්නේත් නැහැ. ඒ කාර්යක නැති වෙලා වෙන කාර්යයක් පහළ වෙන්නේ නැහැ. එහෙම කපොළු නැහැ. අපි දැන් මේ කතා කරන මොහොතේ අපේ ශරීරයේ තියෙන සියලුම ධර්ම වෙනස් වෙනවා. ඒවල කපොල්ලක් පෙනෙන්නේ නැහැ. අන්තරයක් පෙනෙන්නේ නැහැ. විදුලි බල්බයක් පත්තු වෙනකොට ඒකත් නිවිවි පත්තු වෙන්නේ. අපේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ එන විදුලියේ නිවෙන්නේ තව විදුලියක් අලවගෙන. අවුලවගෙන. එන පොල් තෙල් පානක් නිවෙන්නේ තව විදුලියක් තව මේ ගින්නක් අවුලවගෙන. ඒ ගමන මිසක් දැන් නවීන විද්‍යාව කියනවා කිසිම බඩුවක් දෙසරයක් අල්ලන්න බෑ කියලා. පළවෙනි වතාව අත තියලා දෙවෙනි වතාව ඒකම අත තියෙනකොට අර ධර්මයේ තුල තිබිච්ච සියලුම ද්‍රව්‍ය පරණ වෙලා නැති වෙලා ගත වුණා. මේ පටිච්චසමුප්පන්නත්වයේ පුදුම වේගයකින් යන වෙනස් වීමක්. ඒ නිසා මේ ද්‍රව්‍යය හෝ වස්තුව හෝ නැති වුණා කියලා අපි කල්පනා කරනවා නම් ඒක වැරදි විදිහට පටිච්චසමුප්පන්නත්වයේ තේරුම් ගැනීම. ඒ නිසා ඒ ඇතිවීම හා නැතිවීම කියන එක කපොළු පෙනෙන නැතිවීමක් හෝ ඇතිවීමක් නෙමෙයි. ඒකාබද්ධව යන ධර්ම પરම්පරාවක් හැටියට අපට පෙනෙන්නේ. කාර්යයකට ගොඩ වුණා නම් ඒ කාර්යක විනාශ වුණේ නැහැ අතරමඟදී. වෙන කාර්යයක් මැවුනේ නැහැ. ඒකේ තියෙන తত্ত্বය අනුක්‍රමයෙන් පරණ වේගන වෙනස් වේගන ගියා. ඒක මේ ලෝකේ මහ පොළොවත් ඇතුළු සියලුම ධර්ම වලට ඇති වෙන ස්වභාවයක්. ඒක විද්‍යාවත් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ විද්‍යාව පහළ වෙන්න කලින් ඒක දේශනා කළා. ලෝකේ කිසිවක් එක තත්වයකින් කවදාවත් දෙමොහොතක් පවතින්නේ නැහැ. ඒ නිසා මේ පටිච්චසමුප්පන්නත්වයේ කියන එක තේරුම් ගන්න තියෙන ආකාරය ඉතාම වැරදි. කපොළු වෙන්න තරමට මේක ඇතුලේ ඇතිවීම හා නැතිවීම තියෙන ලෙස තමයි කල්පනා කරන්නේ. ඊළඟට තව කරුණක් අපි සඳහන් කරන්නට ඕන. ඒ මොකද්ද? මහා හත්තිපදෝපම සූත්‍රයේ උපාදාන ස්කන්ධ පංචකය පහළ වෙන හැටි දක්වලා තියෙනවා. කොහොමද ඒක සඳහන් වෙන්නේ? රූප උපාදාන ස්කන්ධයේ පහළ වෙන හැටි කියපුවාම අනික් ඒවා එහා සමානයි. එහි තියෙන මෙන්න මෙහෙමයි වාක්‍යය. යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකංච චක්කුම් අපරිබින්නං හෝති. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. පජ්ජෝච සමන්නාහාරෝ හෝති. එවං පජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. යං තථා භූතස්ස රූපං රූපෝපාදාන ඛණ්ඩේ සංඝහං ගච්ඡති. මොකද මේ කිව්වේ? ආයත්මතුනි යම් පරිද්දකින් මේ ශරීරයේ තිබෙන ආධ්‍යාත්මික ඇහැ දිනුනේ නැත්තම් ඒ කියන්නේ නොපෙනී ගිහින් නැහැ. පෙනෙනවා. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. ඒ ඇහැට පෙනෙන්න බාහිර රූප කොටසකුත් අරමුණු වෙනවා. පජ්ජෝච සමන්නාහාරෝ හෝති. එතකොට ඒ රූපයි ඒ ඇහැයි දෙකේ සම්බන්ධයේ අනුව බැලීම් ක්‍රියාව සිද්ධ වෙනවා. පජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට ඔහු තුල අහවල් රූපේ දැක්කා කියන හැඟීම ඇති වෙනවා විඥානේ. යම් තථා රූපස්ස තථාග භූතස්ස රූපං තං රූපෝපාදාන ඛණ්ඩේ සංඝහං ගච්ඡති. ඒ විදියට ඒ රූපේ දකින්නකොට විඥාණයට ඇතුළත් වෙනකොට
ඒ විඥාණය තුල ඒ රූපය ඇතුළත් වෙනවා. මොකද ඒකේ සඳහන්? විඥාණය තුල ඒ රූපය සටහන් වෙනවා. අපේ ප්‍රകൃතිය අහෙන් බලන හැම දෙයක්ම සටහන ඇතුළත තියෙන මනෝමය කය හා සම්බන්ධ විඥානයේ ඡායා රූපේ වැටෙනවා. සියරම අපි කඩපාඩම් කරන දේවල් අපට පාඩම් හිතින්නේ කොහොමද? අපේ අභ්‍යන්තර මනෝමය කය නිසා. දැනට උගන්වන මනෝ විද්‍යාව අනුව යටිහිත උඩුහිත කියන වචන දෙකක් පාවිච්චි වෙනවා. අපේ බුද්ධ ධර්මයේ අනුව යටිහිතකුයි උඩුහිතකුයි කියලා දෙකක් නැහැ. අපේ එකම විඥාණය දෙවිදිහකට ක්‍රියාත්මක වන බව හැබෑව. පළමු කොටව අපේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට ඒ අරමුණු ගිහින් කෙලීම වදින්නේ මනෝමය කය හා සම්බන්ධ විඥානීය තුල. එහි ඒ ඡායා රූප එහෙම පිටින්ම පින්තූර වශයෙන්ම ඇදෙනවා. ඒ මොකද ඕනෑම කෙනෙකුට යම් කිසි දෙයක් දැක්කහම ඒක හිතේ වැටුනොත් ඒ දේ හැපියාගෙන බලන්න පුළුවන්. ඒ කියන්නේ යටි හිතේ ඒ ඡායා රූපේ තියෙනවා. අපි පාඩම් කරන හැම කටපාඩමක්ම සඳහන් වෙන්නේ කොහෙද? මනෝමය කය තුල. ඒ සියලුම දේ එහි තැන්පත්ව තියෙනවා. අපි මතක් කරනවා කියන්නේ අර යටි හිතේ කියලා අද කතා කරන මනෝමය කයට සම්බන්ධ අභ්‍යන්තර මනස තුල තියෙන දේ අපේ විඥාණයට ඇදලා ගන්නවා. විඥාණයට ඇදලා ගන්නවා. ඒ කියන්නේ විඥාණය කියන්නේ දැන් අපේ ක්‍රියාත්මක වන හිත. ඉන්ද්‍රියයන් සම්බන්ධ නොවන තව අවස්ථාවක් තියෙනවා අපේ හිතේ. ඒකට කියන්නේ මනස. චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවැදුණු යෝගියා මනස උඩ ඉන්නේ. ඒ යෝගියා ඉන්න තැනක හෙන 100,000ක් පිපුරුවක් ඇහෙන්නේ. කිසිම ඉන්ද්‍රිය ගෝචරත්වයක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර නො වූ තත්වය මනෝ. පිරිසිදුම චිත්තය. එතකොට බාහිර ධර්මයන්ගෙන් පිරිසිදු මේ සම්මිශ්‍රණය නො වූ පිරිසිදු හිතයි චිත්ත කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ධර්ම පහෙන් වහුණට පස්සේ පිරිසිදු හිත මනෝ කියනවා. හැබැයි මේ මනෝ ඉන්ද්‍රිය හා සම්බන්ධ නැහැ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන්ගෙන් මනස වැහුණට පස්සේ ඒතකොට තවත් කවරයක් වැටුණා. මනසට ඒකේ තියෙන ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ගෙන් මිශ්‍ර වෙලා එනකොට විඥානි. දැන් අපි ළඟ තියෙන්නේ චිත්තයත් නෙමෙයි මනසත් නෙමෙයි විඥානි. එනිසා අර මං කලින් සඳහන් කළේ අපේ සියලුම ඉන්ද්‍රිය ගෝචර ධර්ම සටහන් වන්නේ නවීන මනෝ විද්‍යාවේ යටිහිත කියලා කතා කරන මනෝ තත්වයේ උද. ඒක යටිහිත. අපි ඒකට යටිහිත කියන්නේ අපි කියන්නේ මනස කියලා. ඒ මනසේ සටහන් වෙච්ච සියලුම ධර්ම තම්පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඕන කලේ ඔන්න ඔය මනසේ තම්පත් වෙන උපාදාන ඛණ්ඩ නැති කරන්න. ඒ උපාදාන ඛණ්ඩ තමයි අපි සංසාරෙට ගෙනියන්නේ. එහඳ සත්වයා මරණයෙන් පසු මෙලොව මරණයෙන් පසු මනෝමය කය හා ඒ කය හා සම්බන්ධ වේදනා සංඥා සංඛාර සහ විඥානයක්
කෙලින්ම අන්තරාභය තුල කාලයක් පැවතිලා යදාසන්න කර්මයට අනුව ඒ කර්ම ශක්තිය මේරුවට පස්සේ කර්මානුරූපව ඇදුන් දෙන මව් කුසක් කරා ඉබේම ඇදුන් දෙනවා. ඒක කර්ම ශක්තියේ මේ ස්වභාව තත්ත්වයක්. කර්ම ශක්තිය ආකර්ෂණය. ඒක කවුරුවත් تعلق කරනවා නෙමෙයි. දෙවියන් වහන්සේ කෙනෙක් تعلق කරනවවත් මහ බබෙක් تعلق කරනවවත් නොවේ. ඒ කර්ම ශක්තිය ඒ ඔහුගේ විපාක ශක්තියට ගැළපෙන තත්වයක් කරා ඇදුන් දෙනවා. ඇදුන් දීලා ප්‍රතිසන්දිය ලබනවා. ඕකයි සංසාරික සම්බන්ධය. එසේ නොවේ නම් පින්වත්නි. ජාතක දේශනා කළාට පස්සේ උන්වහන්සේ කියනවා සිරිවර්ධන සීතානෝ නම් සුද්ධෝදන රජුරෝය. ආවල් දේවිය නම් මහා මායා දේවියය. ආවල් පුත්‍රයා නම් එදා රාහුල කුමාරයෝය. ඔහුට රතුරු කංගල පුද්ගලයා නම් දෙව්දත්තරුන් වහන්සේය. පඬිතව සිටියේ නම් මමයි වදාළසේක. ඉමුතු මේක මහා බුදුම කතාවක් නේ. ඒ කියන්නේ අර මරණයේදී හිත නිරුද්ධ වෙනවයි කියන ප්‍රශ්නය ගත්තොත් මේ ජාතක දේශනාව එහි වදාලා තියෙන එක හන්දි කරන්න බෑ. භවයෙන් භවයට වෙනස් සිත් ඇති වෙලා. පාරමිතා ධර්ම ගෙනිච්ච කවුද කොහාටද ගෙනිච්චේ? මොනවද සම්බන්ධ වෙලා තියෙන්නේ? පාරමිතා ධර්ම එකිනෙකට සම්බන්ධව උද්දලයා කරා දිගටම පවතගෙන ගියේ කුමක් නිසාද? කාගේ සම්බන්ධයෙන්ද? මේ කිසිවක් ඔප්පු කරන්න බැරුව යනවා. හිත මරණයේදී නිරුද්ධයි කිව්වතන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආත්මවාදයට විරුද්ධ වුණේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මෙරිලා මෙලොවින් පරලොවට යන ධර්ම પરම්පරාවක් තිබෙනවා කිව්වොත් ඒ ධර්ම પરම්පරාව පටිච්ච සමුප්පන්න ධර්ම પરම්පරාවක් වුවත් ඒක ආත්මවාදයක් කියේ. ඒව ආත්මවාදයක් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආත්මවාදී අනාත්මවාදී කුමක්ද? මෙලවා පරලොව සම්බන්ධ වන ධර්ම પરම්පරා කොටසක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔබලා කියන වර්ග જાතියේ ආත්ම කියන නමින් ඔබලා හඳුන්වන පරිදි සදාකාලික තත්වයක් ඇති කිසිම ධර්මයක් අප සමග යන්නේවත් අප සමග පවතින්නේවත් නැහැ. චක්කුම් වික්‍රේ අත්තාව අනත්තාව ආත්මද නැද්ද? අනත්තාවන්ති. සෝතං ගානං දිව්වා කායෝ රූපං සද්දෝ ගන්ධෝ රසෝ පොට්ටබ්බං මේකකොත් ආත්මෙමි. මේවා ඇති වෙමින් නැති වෙමින් යන ධර්ම પરම්පරාවක්. ටික කලක් පරිවර්තනය වෙමින් තිබිලා. ඒ නිසා ලෝකයේ තුල සදාකාලික තත්වයක් ඇති කිසිම ධර්මයක් නැහැ. එවන්දු ආත්මයක් නැහැ. දෙක ඊළඟට වුන් ආත්ම ලක්ෂණය වශයෙන් කිව්වේ මොකද්ද? අපරිවර්තනීයත්වය. වෙනස් වෙන්නේ නැහැ මොහොතකින් මොහොතකට. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා කොයි විදිහකවත් ඒක වෙන්න බැරි වැඩක්. ඔබ මෙහාට එනකොට තිබුණේ මෙහෙ එන්න කැමැත්ත. ඒයි අදහස හිතේ තිබුණා. දැන් මා එක කතා කරන අදහස. පරිදි යන අදහස. මේ සියලුම අදහස් ඔබගේ ඇති වෙනවා නැති වෙනවා පරිවර්තනය වෙනවා. මොන අදහසක්ද ඔබ තුල ස්ථිරව පවතින අදහස? කොයි අදහසද? ඒ අදහස් ඔක්කොම මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා පරිවර්තනයේ නොවන ආත්මයක් මේ ලෝකේ තුල නැහැ. දෙකයි. තුන්වෙනි එක. තමා තුල ආත්ම වශීතාවක් තව. තමා තුල නෙවෙයි ආත්ම වශීතාව.
මොකක්ද ඒකේ අදහස? ඒ ධර්ම මගේ වසඟයෙහි පවත්වා ගත හැකි. ඒ අප ළඟ තියෙන ධර්ම. ඕක අරගෙන තමයි සත්‍යකවාදයට ආවේ. ඒ ආත්මය මගේ වසඟයෙහි පවත්වා ගන්න පුළුවන්. සත්‍යක කිව්වා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ ආවා. මේ රට කාගේද? ලිච්ඡවීන්ගේ. මේ රට ඒ ඉන්න ඕන මිනිහෙක් රටෙන් පිට කරන්න හෝ මරන්න හෝ හිරගේ දාන්න හෝ මොකක් හෝ කරන්න පුළුවන්ද ලිච්ඡවීන්ද? සත්‍යකින් අහනවා. ඔව් පුළුවන්. ඇයි? රට මේ ලිච්ඡවීන්ගේ. ඔබට පුළුවන් ද නාකි නොවි ඉන්න? ඔබට පුළුවන් ද ලෙඩ නැහැදී ඉන්න? ඇයි ඔබේ ආත්මය ඔබ කියන විදියට ක්‍රියා කරනවද? ඔබට පුළුවන් ද මම මේ විදිය ලස්සන වෙන්න ඕන කියලා ලස්සන වෙන්න? මොකද්ද ඔබට කරන්න පුළුවන්? සත්‍යකට උත්තර නැතුව ඉන්නේ. උත්තරයි ප්‍රශ්නේ ආවේ සත්‍යකට. ආත්ම වචිතා. මාතුල තියෙන මේ ආත්මීය ධර්ම මට ඕන පරිදි ආණ්ඩු වෙච්චල් කරන්න පුළුවන්. ඒ පුළුවන් නම් ඔබ නාකිනෝ ඉඳපන්. ඔබ මැරෙන්නේ නැතුව ඉඳපන්. ඔබ දත් වටෙන්නේ රැලි ගහන්නේ නැතුව ඉඳපන්. ඔබ තරුණවම ඉඳපන් හැමදාම. පුළුවන්ද ඔබට? බෑ. ඒක තමයි විනියෝ මම කිව්වේ. ලෝකයේ කිසිම ධර්මයක් අප සතුව නැහැ. අපට ආණ්ඩු මේකල් කරන්න පුළුවන්. එතකොට සෑම ආත්මවාදියෙක් තුළම තිබුණ ඔය පිළිගැනීම් තුන. කුමක්ද? සදාකාලිකත්වය, අපරිවර්තනීයත්වය, ආත්ම වශිතාව. ඒ තුනම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ අනුව බුද්ධ ධර්මයේ පිටලා තියෙන ස්ථිරෝ. දැන් මම මේ පෙන්වුවේ මෙලවහා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ කියන උපාදානස්කන්ධ පහෙන්. ඒ සියල්ලම පටිච්ච සමුප්පන්නව වෙනස් වෙමින් යන ධර්ම પરම්පරාවක්. ඒ නිසා මේ අටම් පොත්වල අටුවාවල තෝරලා තියෙනවා උපාදානය කියන්නේ තණ්හාව මුල් කොටගෙන හිතෙන් අල්ලා ගැනීම කියලා. ඒක වැරදි. අල්ලා ගන්නා ධර්මයට උපාදානයි කියන්නේ. ඒ තියෙන තැන් මන් දැන් පාලි පාඨ වලින් පෙන්වුවා. එනිසා මේ වැරදි අදහස අතාරින හැටියට අපේ මහතෙරුන් වහන්සේලාටත් මම කරුණාවෙන් මතක් කරනවා. මා මේ ප්‍රකාශ කළ ධර්මයේ ගැන පොත්පත් බලලා මගේ අදහස ඔබ වහන්සේලා බොහෝ දුරට සලකා බලන හැටියට කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. සසර හා සම්බන්ධ වන පුද්ගලයාගේ ධර්ම කොටස පිළිබඳව මා මේ ප්‍රකාශ කළ ධර්ම දේශනාව ඔබ හැමදෙනාම අසාගෙන හිටියා. පුද්ගලයේ සසර මෙලොවින් පරලොව කරා යන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නයට මා ඊටම පැහැදිලි ලෙස පිළිතුරක් දුන්නා. අපි පරලොව කරා ගමන් කරන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදානස්කන්ධ පහ අනුව. එයින් රූප කියන්නේ මේ ඇඟ නෙවෙයි, අපේ මේ ඇඟ ඇතුලේ තියෙන මනෝමය රූපයයි. ඒක තථාගතයන් වහන්සේ පවා යම් යම් ලෝකවලට ගමන් කිරීමට පාවිච්චි කළ ශරීරයක්. ඒක පොට්ටපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම වදාරලා තියෙනවා මනෝමය අත්පටිලාභෝ. කතා කරලා ඒ සූත්‍රේ පෙරලා බලන්න. පොට්ටපාද සූත්‍රය දීඝනිකාය. ඉතරයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ මේ ධර්මයට අහුම්කන් දීගෙන ඔබ සිටිය ඔබ හැම දිනාටම ධර්මාවාදයකට අහුම්කන් දීමේ පිනක් ලැබුණා. බණ දේශනා කළ පිනක් මට ලැබුණා. අප දෙපක්ෂයේම ලබාගත්තේ පින අපි දෙපක්ෂයේම හෝමාරු කරගනිමින් අපි හැම දිනාටම මෙතම් පටන් නිවන් දක්නා ජාතිතෙක් අපේ මේ සංසාරික තෘෂ්ණාව නැති කර ගැනීම පිණිස මේ කුසල ස්කන්ධේ හේතු වේවා. කවදා හෝ දවසක
සියලු කෙලෙසුන් නහා ලබන අති උතුම් අමා මහ නිවන් සුව මටත් ඔබ හැම දෙනාටම අත්පත් වේවා කියන ප්‍රාර්ථනය බුදුපත් කරගන්න.